මේ වගේ පෑන් එක ලිපේ තියාගෙන මුලින් මම කරන්නේ බටර් ටික දාගෙන මම බටර් ග්‍රෑම් 60ක් වගේ අරන් තියෙන්නේ. මේ බටර් ග්‍රෑම් 60 දාගෙන මේ ටික හොඳට දිය කරගන්නවා. තෙල් ටික මෙන්න මේ ගානට රත් වුණාට පස්සේ මම මුලින් මේකට එකතු කරගන්නවා කරපිංච. ඒත් එක්කම කුරුඳු එනසා ඒකටම දාගන්න කරාමුණේටි. ඒ ටික සේරම දාගෙන පොඩ්ඩක් අපි සුවඳ එනකම් මේක පොඩ්ඩක් බෙදගමු. දැන් මේ ටික බෙදුනාට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොඩියට කපාගත්තු ඉඟුරු. ඒත් එක්කම සුදු ලුණු ටික. මේ ටික දාගෙන අපි සුදු ලුණු ටික පොඩ්ඩක් සුවඳ ටෙම්පරේචර් කරගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික ටෙම්පරේචර් වුණාට පස්සේ මම මේකට දාගන්නවා රට ලුණු ටික. රට ලුණු ටික දාගෙන මේ විදිහට හොඳට කලවම් කරගෙන අපි ලුණු ටික රන්වන් වාට වෙනකම් හොඳට ටෙම්පරේචර් කරගමු. මම ලුණු එකට මෙතන කරගන්නවා අමුරිස් කරල් 3ක් විතර කැලරිට කපාගත්තා. ඒ ටිකක් දාගෙන මේක හොඳ රන්වන් පාට වෙනකම් හොඳට ටෙම්පරේචර් කරගමු අපි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ ලුණු ටික රන්වන් පාට වෙගෙන ඉන්නේ. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි මේකට එකතු කරගමු කහ කුඩු, ඊටමර මිරිස් කුඩු, ගරම් මසාලා. මං හාල් කිලෝ එකක් අරන් තිනා. ඒකින්ද ගරම් මසාලා මේ හන්දක් දෙකක් විතර එකතු කරගන්නවා. ඒකටම එකතු කරගන්නවා ලුණු කුඩු. එකතු කරලා දැන් සේරම එකතු කරගෙන ගියා. දැන් අපි මේක හොඳට කලවම් කරගන්න. මේක හොඳට කලවම් කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා චොප් කරගත්තු පාස්ලි ටික. ටික ලොකු කෑලි වලට චොප් කරගෙන තියෙනවා. ඒක දාගෙන මේ හොඳට කලවම් කරගෙන දැන් මම මේකට එකතු කරගන්න කුකුල් මස් ටික. මං හාල් කිලෝ එකකට කුකුල් මස් ග්‍රෑම් 600ක් ප්ලෑස්ට් කරගත්තා. මේ මස් ටික එකතු කරගෙන දැන් මේක හොඳට අපි කලවම් කරගන්න ඕනේ. මේ හොඳට කලවම් කරගෙන මස් ටික පොඩ්ඩක් බාගෙට තැන් වෙනකන් අපි මේක වැඩි කින්තරේ උයාගමු. මේ මස් ටික බාගෙට උයාගත්තට පස්සේ මම මේක එකතු කරගන්නවා හාල් ටික. හොදගත්ත හාල් ටික මේ විදිහට එකතු කරගමු. මේ විදිහට හොඳට කලවම් කරගෙන අපි දැන් මේක බාස්මති ලොං ග්‍රීන් කියන කරන් තියෙන්නේ. මම මේකට වතුර පුරු එකමාර දෙකක් විතර එකතු කරගන්නවා. මේ විදිහට වතුර පුරු එකමාර දෙකක් විතර එකතු කරගෙන අපි දැන් මේ බත් එක උයා ගන්න ඕනේ. මේ ඇට අමු වෙන්නේ නැති වෙන්න ගානට මද ගින්දරේ බත් එක උයා ගන්න. මෙන්න මේ ගානට හිදුනාට පස්සේ දැන් හාල් මට්ටර වල අඩුවෙන් වතුර හිඳලා තියෙන්නේ. මෙන්න මේ ගානට හිදුනාට පස්සේ වාදිනේට ඒකමදි මේ හොඳට කලවම් කරගෙන මම ගින්දර උපරිම අඩු කරගත්තා. දැන් බත්තට 70ක් විතර
තැම්බිලා තියෙන්නේ. මේ හොඳට කලවම් කරගෙන ඊටු ටිකත් උයා ගන්න ඕනේ. දැන් හොඳට වතුර ටික හිඳලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් අර වතුර ගතිය තියෙනවා. ඒ ටිකත් හිඳෙන්න මේ විදිහට හොඳට කලවම් කරගෙන අපි පියනකින් වහලා ලිප ඕෆ් කරගෙන පියනකින් වහලා ඊටු ටිකත් මේක තඹ ගන්න. ඕගොල්ලෝ දැන් පේනවා මේ බත් එක හොඳට ඉදිරියට තියෙන්නේ. ඇටක් නෙමෙයි වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ගානට හදාගත්තා පස්සේ අපේ මේ 1 pot chicken masala rice එක ලෑස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි 1 pot මේ chicken masala rice එක හදාගන්නේ. ඉතින් ඕගොල්ලෝ හදලා බලන්න. නැවත වීඩියෝ එක හමුවෙන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.